අයිබෝන් පුතේ සුබ දවසක් ඔයාලා හැමෝටම අපි අදත් හමු වෙන්නේ ඔයාලගේ Top Maths for Life කියන YouTube නාලිකාවෙන් අපි මේනකොට අභ්‍යාස ගොඩක් යොමු කරලා තියෙනවා ඔයාලා සියලුම අභ්‍යාස බලලා ඔයාලගේ අඩපාඩු සකස් කරගෙන තියෙනවා බොහොම සතුටුයි ගොඩක් අය කමෙන්ට් දාලා තිබ්බා ඒ ගැන බොහොම ස්තුතියි පුතේ අපි බලමු දැන් අද ප්‍රශ්න පාඩමේ දෙවෙනි අභ්‍යාසය කියන්නේ 18 2 අභ්‍යාසයේ ගණන් ටික දන්නේ කොහොමද කියලා. හරි. බලමු පළවෙනි ගාන තියෙන්නේ පහක් දැක්වෙන එක් එක් ප්‍රතිශතය භාග ලෙස දක්වන්න. හරි. මෙන්න ප්‍රතිශතය අපිට දීලා තියෙනවා. මේක භාග සංඛ්‍යාවක් විදිහට දක්වන්න. 125යි. 125 කියන්නේ 100න් 25. හරි. මේක සුළු කරොත් අපිට සුළු කරන්න පුළුවන් 25ට 25 එකයි 125 4යි. එහෙනම් පිළිතුරු ලැබෙනවා 4න් 1යි. අන්න 125 භාගයක් විදිහට දෙවුවොත් 4න් 1යි. දෙවෙනි කොටස තියෙන්නේ 140යි. 140 භාග සංඛ්‍යාවක් විදිහට දක්වන්නලු. 140 කියන්නේ 100න් 40. සුළු කරොත් බිඳුවට බිඳුව කැපෙනවා. 4 10න් බෙදන්න තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? 4ට 2 ඒවා 1යි 10ට 2 ඒවා 5යි. හරය ලැබෙයි දෙකම දෙකෙන් බෙදෙනවා. එහෙනම් පිළිතුරු ලැබෙනවා 5න් 2යි. 5න් 2යි. හරි. ඊළඟට අපි යමු තුන්වෙනි කොටසට. තුන්වෙනි කොටස 116යි. 116යි. මේක ලියුවා පුතේ 100න් 16 කියලා. 100න් 16. හතරෙන් සුළු වෙනවා. නේද? 4 වරක් 4යි 4 වරක් 25. තවත් සුළු කරන්න බෑනේ. එහෙනම් 25න් 4යි. 116 භාගයක් විදිහට දුවොත් 25න් 4යි. හරි. ඊළඟට යමු අපි හතරවෙනි කොටසට. හතරවෙනි කොටස තියෙන්නේ 100ට 150යි. 100ට 150. 150 බෙදීම 100. හරි. දැන් මොකද වෙන්නේ? මේ බිඳුවට බිඳුවක් අපිලා යනවා. 5න් සුළු කරන්න පුළුවන් හරය ලැබෙයි. 5ව 3ක් තියෙනවා. 5ව 2යි. 5ව 3යි 5ව 2යි. 3 බෙදීම 2යි. 3ට 2 ඒවා තියනවා පුතේ 1ක්. 3ෙන් 2ක් ගියාම ඉතුරු වෙනවා 1ක්. හරිය 2. එහෙනම් මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට දෙමුවොත් 3 බෙදීම 2 1යි 2න් 1 කියලා අපිට තියන්න පුළුවන්. ඊළඟට පස්වෙනි කොටසට අපි යමු. පස්වෙනි කොටස තියෙන්නේ 100ට 120. 100ට 120යි. මේක ලියන්න පුළුවන් 120 බෙදීම 100. බිඳුවට බිඳුව කැපුණා. එහෙනම් 12 බෙදන්න තියෙන්නේ 10යි. දෙකෙන් සුළු කරන්න පුළුවන් දෙවරක් 5යි දෙවරක් 6යි. නම් ලැබෙනවා 6 බෙදීම 5. 6ට 5ව තියනවා පුතේ 1ක්. ඉතුරු වෙනවා 1ක් 6න් 5ක් ගියාම 1ක් ඉතුරුයි. හරේ 5යින්ම ලියුවා. මේ 5යින්ම ලියුවා. එහෙනම් උත්තර 1යි 5න් 1යි. අන්න මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට තියන්න පුළුවන් 1යි 5න් 1යි. ඊළඟට අපි යමු 6 වෙනි කොටසට. 6 වෙනි කොටසට 158යි. 158යි. හරි. 158 අපි ලියනවා 100න් 58 කියලා. හරි. මේක තව දුරටත් සුළු කරන්න පුළුවන්. හරියලයි දෙකම අපිට දැනට දෙකෙන් සුළු කරගමු. දෙකෙන් සුළු කරොත් අපිට ලැබෙනවා 58යි කියන්නේ 5ට 2යි. දෙකේ 5ට 2යි ඉතුරු එකක් 18ට 9යි 29යි. මේක 100 දෙකෙන් බෙදුනොත් 50යි. එහෙනම් 50න් 29යි. තවත් සුළු කරන්න බෑ. ඉතල තමයි දෙන්නේ. එහෙනම් 50න් 29යි කියලානවා 158 භාග සංඛ්‍යාවක් විදිහට දැක්වුවා. හරි. ඊළඟට 7 වෙනි කොටස. 7 වෙනි කොටස කියන පුතේ 132යි. 132යි. හරි. 132 භාගයක් විදිහට දක්වන්නලු. පිළියනවා 100න් 32
4ෙන් බෙදන්න පුළුවන්. 4ෙන් බෙදුවොත් 4 25යි. 32කට 4 ඒවා 8යි නේ. 8 වරක් 4 නේ 32. හරි. එහෙනම් 25න් 8යි. 8 වෙනි කොටස. 8 වෙනි කොටස තියෙනවා පුතේ 100ට 175. 100ට 175. අපි ලියනවා 100න් 175. 25න් බෙදන්න පුළුවන් නේ. ඔව් 25 ඒවා 4යි. 25 උඩ තියෙනවා මෙතන 7ක්. 104යි 75ට 3යි 7යි. හරිනේ? දැන් මේ සංඛ්‍යා දැක්ක ගමන් පුළුවන් වෙන්න ඕන හිතාගන්න මොකද්ද මේ මොකකින්ද බෙදන්නේ කියලා. දැන් නැත්තම් මේ බැරි නම් 25න් එකපාරට පෙන්නේ නැත්තම් 5න් බෙදන්න පුළුවන්. 5න් බෙදලා ආයි 5න් බෙදලා කොහොම ඊළ මෙතෙන්ට එන්න පුළුවන්. නමුත් අපිට මෙතන බැලුවලමට වෙනවා 175 කියනකොට 25 ගුණාකාරයක්. මෙතනත් වෙන 100 කියන්නේ 35 ගුණාකාරය. එහෙනම් 25න් බෙදන්න පුළුවන් ටක්. හරි. අන්න ඒ වගේ අපිට දැන් සුළු කිරීම කරගෙන යනකොට පුතේ ඉබේම මේක කරන්නේ කොහොමද කියන එක ඔලුවට එනවා. දැන් ඔයාලා ගණන් හදලම තමයි මේක ප්‍රැක්ටිස් කරලා තමයි මේක කරන්න ඕනේ. එහෙම නැතුව ගණන් නොහදින්දල එකපාරට කරන්න ගියාම කරගන්න බැරි වෙන්න පුළුවන්. සමහරක් දරුවන්ට චක්කරේ බෑ. ඒ කියන්නේ මේ ಗುಣ කරන්න දන්නේ නැහැ. ඔය ගැටලු තියෙනවා. ඉතින් 8 වසරට එනකොට සාමාන්‍ය ඔය ගැටලු එකක් හෝ අඩු වෙලා තියෙන්න ඕන. එහෙම නැත්නම් ඉතින් මේ හදන ගණන් නැවත හදන්න. එක ගාන 4-5 පාර හදලා හරි කමන්නේ. ඔයාලගේ ඒ ගණිත හැකියාව වැඩි දියුණු කරගන්න මේ සුළු කිරීම නිතර කරන්න. එතකොට පුතේ මේවා බැරි වෙන්නේ නැහැ. නැත්නම් ඔයාලා සර් නම් දන්න හින්දා කරනවා කියලා හිතේ. අපි දන්නේ කොහොමද කියලා හිතේ. ඒ වගේ දේවල් හිතෙන්න පුළුවන්. නමුත් එහෙම වෙන්නේ අපි මේකේ යෙදෙන විදිය අනුව තමයි ඒක තීරණය වෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් ගණන් හදන්න කියන එක තමයි ඉල්ලීම. හරි. එහෙනම් 4 විදියම 4 තියෙන්නේ. 4ට 4 ඒවා 1යි. ඉතුරු වෙනවා 4න් 4ක් ගියාම 3ක්. එහෙනම් හරේ 4 එහෙම තියෙනවා. එහෙනම් 1යි 4ෙන් 3 තමයි 8 වෙනි කොටසේ පිළිතුර. අපි ඊළඟ කොටසට යමු. හරි පුතේ නම් දැන් 9 වෙනි කොටසේ නම් 12යි 3න් 1 100ට 12යි 3න් 1 මෙන්න මිශ්‍ර සංඛ්‍යාවක් තියෙන ප්‍රශ්නයක් විදිහට දැන් මේක අපි විෂම භාගයක් කරගමු. ඒක ලේසි. 3 වරක් 12 කීයද 36යි නේ 36යි 37යි 37 බෙදීම 3 හරි 37 බෙදීම 3 බෙදීම 100 100න් ඔන්න ඔය ප්‍රමාණය තමයි දෙන්නේ. දැන් 3 වරක් 12 36 3න් 37 100න් 3න් 37. හරි. දැන් මේ බෙදීමේ ඉරනේ අපි ප්‍රධාන බෙදීමේ හරි. දැන් මෙතන 100 යට තියෙන සංඛ්‍යාව කීයද? 1. එම් බෙදුන කියලා 100 වෙනස් වෙන්නේ නැහැ නේද? හරි. එතකොට අපිට පුළුවන් පුතේ 37 බෙදීම 3 කියන එක මෙන්න මේ බෙදීම වලට මෙතන ගුණ කිරීම දාන්න පුළුවන්. මේ 100යට 1 කියන එක මේකේ පරස්පරයෙන් ගුණ කරන්න පුළුවන්. පරස්පරය කියන්නේ හරය ලවයට යනවා, ලවය හරයට. ඒ කියන්නේ 100 බෙදීම එක බෙදීම 100න් ගුණ කරනවා. අනන්ත බෙදීම ගුණ කිරීමක් විතර විතර ලියා ගන්න පුළුවන්. හරිද? දැන් මොකද වෙන්නේ? දැන් මෙහෙම ලියන්න පුළුවන්. 37 ඒවා එකක් 37යි. 100 ව 3ක් 300යි. 300න් 37යි. මේක සුළු කරන්න නම් බෑ. භාග සංඛ්‍යාව විදිහට ඔහොම තමයි තියන්නේ. 37ට ගුණාකාර නැත. නේද? ඔව්. අවසුළු කරන්න බෑ. පිළිතුර ඒ විදිහට තමයි අපිට තියන්නේ. හරි. ඒ 9 වෙනි කොටස. හරි. අපි බලමු ඊළඟට පුතේ 10. 10 3යි 3න් 1යි 100ට 3යි 3න් 1යි 3 වරක් 3 9යි 1යි 10යි ඒ කියන්නේ 3න් 10යි 100ට දැන් අර වගේමයි අපි ගත කරන්නේ 10 බෙදීම 3 බෙදීම 100 හරි දැන් 100ට තියෙන එක කියලා අපි දන්නවා එහෙනම් මොකද කරන්නේ 10 බෙදීම 3 ගුණ කරනවා මේ 100ට 1 කියන එක 1යට 100 1යට
100ෙන් ගුණ කරා. එතකොට මොකද වෙන්නේ? 100 තියෙන මේ බිඳුවට මේ බිඳුවක් කපලා දාන්න. හරි. ඒක කරුණා. ඉතුරු වෙන මෙතන 10යි 10 වරක් තුන 30යි. එතන එක් වරක් එක එකයි. එහෙනම් භාගයක් විදිහට තියුණා පිළිතුර 30න් 1යි. 3යි 3න් 1 අනන් 100ට ප්‍රශතයේ 100ට එහෙනම් භාගයක් විදිහට තියුවොත් 30න් 1යි. හරි. දැන් ඊළඟට අපි යමු 11 වෙනි කොටසට. 11 වෙනි කොටස මෙහෙමයි තියෙන්නේ. 1යි 5න් 3. 1යි 5න් 3. 100ට 1යි 5න් 3. එතකොට එනවා 5 වරක් 1 5යි 3යි 8යි. එහෙනම් 5න් 8යි 100. හරි. අපි විෂම භාගයක් කරගත්තා. දැන් 8 බෙදීම 5 බෙදීම 100. හරි. 100න් 5න් 8නේ. හරි. දැන් මෙතන හරිය තියෙන එක අපිට ලියන්න පුළුවන්. එතකොට 8 බෙදීම 5 ගුණ කිරීම 1 8 100. 100 යට 1 කියන එක පරස්පරයෙන් ගුණ කරා. දැන් බලන්න පුතේ සුළු වෙනවා 4න් 4 වරක් 25යි 4 වරක් 2යි. 8යි 100යි සුළු වුණා 4න්. හරි නේද? හරි. 100ට 4 25යි 8ට 4 2යි. එහෙනම් ළමයට එනවා දෙවරක් 1 2 හරියට එනවා 25 ඒවා 5 25 ඒවා 5 125යි නේ. හරි එහෙනම් 125න් 2යි අන්න 1යි 5න් 3 100ට 1යි 5න් 3 භාග සංඛ්‍යාවක් කරාම හරි. ඊළඟට අපි යමු 12 වෙනි එකට. 12 වෙනි කොටස කියන්නේ අවසාන කොටස මේ ගානේ 18 දෙක අභ්‍යාසයේ තියෙන්නේ පුතේ එක ගානක් විතරයි. ඒ ගානේ කොටස් 12ක් තියෙනවා. 100ට 2.25 2.25යි 100ට. හරි. 2.25 බෙදීම 100. දැන් අපිට මේක භාග සංඛ්‍යාවක් විදිහට තියන්න තියෙන්නේ. එතකොට 2.25 අපිට පුළුවන් 2.25 භාගයක් විදිහට තිබුණොත් කොහොමද එන්නේ? 2.25 තියන්න පුළුවන් 2යි 4න් 1නේ බෙදීම 100. එහෙම කරගමු. දශම සංඛ්‍යාව මේ 2.25 කියන්නේ දශම 0.25 කියන්නේ 4න් එකක් නේ. හරි. එතකොට දෙක පූර්ණ සංඛ්‍යාව. 2යි 4න් එක. දැන් මේක දශම කරලා බලන්න. එතකොට මේක ලැබෙනවා. හරි. right. දැන් වැඩේ ලේසි. 4 වරක් 2 8යි 1යි 9යි. එහෙනම් 9 බෙදීම 4යට 100යට 1. මොකද යාර? හරි. දැන් වැඩේ ලේසි. දැන් 9 බෙදීම 4 බෙදීම වලට ගුණ කිරීම ලිව්වා 100ට 1 1ට 100 කියලා ලිව්වා. එතකොට එනවා පුතේ 1 වරක් 9 9යි 104න් ගුණාම 400. එහෙනම් අපිට පිළිතුරු ලැබෙනවා 400න් 9. මේක සුළු වෙන්නේ නැහැ නේ. 9 400න් බෙදන්න බෑනේ. ඔව් භාග ඒ කියන්නේ ගුණාකාර නැහැනේ. බෙදන්න බෑ කියන්නේ ගුණාකාර නැහැ. දශම සංඛ්‍යාව බවට පත් කරන්න පුළුවන්. හරි. එහෙනම් පළවෙනි ගානේ අපි කොටස් 12ක් තිබුණා. ඒ කොටස් 12 හදලා ඉවරයි. එතකොට 18යි 2 අභ්‍යාසයේ උත්තරයි තියෙන්නේ. කොටස් 12 විතරයි. ප්‍රශ්න පාඩමේ. එතකොට අපිට මේකෙන් ඉගෙන ගත්තේ අපි ප්‍රශ්න සංඛ්‍යාවක් දුන්නොත් අන්න ඒක භාග සංඛ්‍යාවක් විදියට දක්වන්න. එහෙනම් ඔයාලට දැන් ඒ දැනුම ලැබෙන්නේ නැති කියලා මම හිතනවා. මොනවා හරි ගැටලුවක් තියෙනම් අපිට ඒ බව කමෙන්ට් එකකින් දක්වන්න. ඒ වගේම තමයි ඔයාලා වීඩියෝ එක සම්බන්ධයෙන් ඔයාලගේ අදහස මොකක්ද කියන එකත් අපිට දන්වන්න. ඒකට පොඩි වෙලාවක් ගත්තට කමක් නැහැ. මොකද ඒ අනුව තමයි පුතේ ඉදිරි වීඩියෝ ටික සකස් වෙන්නේ. ඒක අපිට ලොකු ශක්තියක්. ඔයාලගේ කමෙන්ට් එක
නිසා මම බලාපොරොත්තු වෙනවා අපේ දරුවෝ කමෙන්ට් එකකින් ඔබට ඒ බව දැනුම් දෙයි කියලා. එහෙනම් කාටත් සුබ දවසක්. අපි ඊළඟ අභ්‍යාස මාලාවෙන් හමු වෙමු. එහෙනම් ආයුබෝවන් පුතේ.